සෑහෙන කාලෙකින් ලෝකේ රටේ ඉන්නේ. ඉතින් අද මම ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එකේ. මම ජර්මනි වලට යනවා. ඉතින් අද මම ෂෙයා කර ගන්නවා ඉතින් මගේ ජර්මනි ට්‍රිප් එක ඔයාලත් එක්ක. ඉතින් දැන් වෙලාව 9:55යි. ඉතින් තව ටික වෙලාවක් තියෙනවා ට්‍රේන් එකේ එන්න. ඔයාලට වෙන පිටිපස්සෙන් සමහරක් ට්‍රේන් නම් ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ ට්‍රේන් එක එන්න තියෙන්නේ මේ මෙතන ප්ලැට්ෆෝම් එකට. ඉතින් තාම ඇවිල්ලා නැහැ ට්‍රේන් එක. මේ ට්‍රිප් එක ගැන විශේෂයෙන් කියනවා නම් මම රටවල් 3කට යනවා. පළවෙනියටම යනවා ස්ලෝවේනියා වලට. ඊට පස්සේ යනවා ඔස්ට්‍රියා වලට. ඊට පස්සේ චෙක් රිපබ්ලික් ඒ කියන්නේ ප්‍රාග් වලට යනවා. ඉතින් ඊට පස්සේ තමයි ජර්මනි වලට යන්නේ මම. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා. guys ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ මොල් පොඩි ටුවර් එකක් වෙන්න නම් ට්‍රේන් එක ඇතුලේ. මෙන්න මෙතන තමයි අපේ යන්න ප්ලැට්ෆෝම් එකයි ඔක්කොම තියෙන්නේ. මෙතන දාලා තියෙනවා ලුබ්ලියානා කියලා. ඒ වගේම ටයිම් එක තියෙනවා. මොකද මම ස්ලෝවේනියා වලට ගිහිල්ලා තමයි ට්‍රේන් එක චේන්ජ් කරන්නේ. ඉතින් යමු බලන්න. මෙහෙම තමයි තියෙන්නේ ට්‍රේන් එක ඇතුලේ. ඉතින් මම නම් ටිකට් බුක් කරේ ඔන්ලයින් වලින්. ඉතින් ඔන්ලයින් බුක් කරද්දි ටික ප්‍රයිස් එක අඩුයි. ඉතින් මම සෙකන්ඩ් ක්ලාස් එකක් තමයි බුක් කරේ. වෙන්නදී මෙතන වොෂ්රූම්ස් තියෙනවා. මාර පිරිසිදුයි ට්‍රේන් එක. කවුරුවත්ම නැහැ ට්‍රේන් එක ඇතුලේ දැනට. මොකද මේ දැන් තමයි ආයෙත් වෙලා තියෙනවා ට්‍රේන් එක යන්න. guys මේ ට්‍රිප් එක මම ප්ලෑන් කරේ ඇත්තටම මේ ඉක්මනටම ප්ලෑන් කර ට්‍රිප් එකක්. ඉතින් ගොඩක් දවස් ප්ලෑන් කරගෙන ගන්න. ඉතින් මම දවස් 3-4කට කලින් ප්ලෑන් කරා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ මේ ට්‍රේන් එක බුක් කරගන්න පුළුවන් කොමියෝ කියලා ඇප් එකක් තියෙනවා. ගොඩක් යුරෝප රටවල ඒක පාවිච්චි වෙනවා. ඉතින් සමහරක් සිටි වලට ස්ටේෂන් එකෙන් ගත්තී ටිකට් ප්‍රයිස් එක වෙනස්. ඔන්ලයින් බුක් කරද්දී වෙනස්. ඉතින් මට ජර්මනි වලටම ගියේ යුරෝ 37යි. රටවල් 3කට යනවා. ඊට පස්සේ තමයි ජර්මනි වලට යන්නේ. ඉතින් ට්‍රේන් තුනක් මාරු කරන්න තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ. ඉතින් ගමන කොයි වගේ වෙයිද කියලා. guys ඔන්න යන්න පටන් ගන්න තියෙන්නේ. ඔයාලට පේන්නේ නැහැනේ මම පෙන්නන්නම් පොඩ්ඩක්. මේ ස්ටේෂන් නවත්තනවා මේ ට්‍රේන් එක මම හිතන්නේ 10කට 12කට වැඩිය. පැය දෙකමාරක් යන්න තියෙනවා මට ස්ලෝවේනියා වලට. ඊට පස්සේ මට ට්‍රේන් එක චේන්ජ් කරන්න තියෙනවා මට මතක හැටියට ඔස්ට්‍රියා වලට. ඊට පස්සේ ඔස්ට්‍රියා වලින් ආයෙ මම ට්‍රේන් එක චේන්ජ් කරන්න ඕනේ චෙක් රිපබ්ලික් වලින්. ඊට පස්සේ තමයි යන්න තියෙන්නේ බර්ලින් වලට. ඉතින් පැය 18ක ගමනක්. ඉතින් මේ වගේ ට්‍රිප් එකක් දීදී අපි හිතන්න ඕනේ බජට් එක ගැන ගොඩක්ම. ඉතින් මොකද මේ දවස්වල ෆ්ලයිට් ටිකට්ස් තියෙනවා ටිකක් ගණන් වැඩි. ඉතින් මම ට්‍රේන් එක තෝරගත්තා. ඉතින් මොකද රටවල් 4කට යනවා. ඉතින් මට ඒ රටවල් නම් ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න බෑ. මොකද පොඩි ටයිම් එකක් තියෙන්නේ. ට්‍රේන් එක මාරු කරන්න සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් අතර වගේ පොඩි කාලයක් තියෙන. ඉතින් අපි බලමු ගමන කොච්චර ලස්සන එකක් වෙයිද කියලා. මගේ ට්‍රේන් එක ඩිලේ වුණා විනාඩි 20ක්. ඉතින් ස්ලෝවේනියා වල ස්ටේෂන් එකට එද්දී මට ඔස්ට්‍රියා වලට යන්න තිබ්බ ට්‍රේන් එක ගිහිල්ලා තිබ්බා. ඉතින් මට ඒ ට්‍රේන් එක මිස් වුණා. ඊට පස්සේ මම ස්ටේෂන් එකට ගියාට පස්සේ එයාලා මට කම්පෙන්සේෂන් කියලා මේ ෆෝම් එකක් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ට්‍රේන් එක ඩිලේ වෙනවට එයාලා ගාණක් ගෙවනවා අපිට. ඒ වගේම අපිට ඊළඟ දින ට්‍රේන් එකෙන් අපිට යන්න පුළුවන් අපේ ලොකේෂන් එකට.
ඉතින් මට ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ පැය 2:00කට පස්සේ. ඉතින් දැන් ඉතින් මම කොෆි ෂොප් එකට ඇවිල්ලා එතනටලා ඉන්නවා පැය 2:00ක් වෙනකන්. දැන් මම වෙලා දෙකයි. ඉතින් පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් ඒ ටිකත් ඕම් ඉඳලා ඉතින් අනිත් ට්‍රේන් එක අහම යනවා. ගයිස් පාන්දර 12:50 වෙලාව. ඉතින් අනින් චෙක් රිපබ්ලික් වල ප්‍රාග් වල මේන් ස්ටේෂන් එකේ. ඉතින් මගේ ට්‍රේන් කොහොම කැන්සල් වුණා. එක ට්‍රේන් එක ඩිලේ වුණ නිසා සගරේට් වලින් ස්ලෝවෙනියා වලට ආපු. ඉතින් මම දැන් මෙතන ඉන්නේ නම් මට පැය 5:00කට ආසන්න කාලයක්. මම කලින් යම් හිතාන් හිටියේ ජර්මනි වලට උදේ සාමාන්‍ය 6-7 අතර කාලය වගේ වෙද්දි මට යන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ යන විදිහට මට යන්න වෙන්නේ දවල් 11-12 විතර යද්දි යන්න හා මොකද මේ ට්‍රේන් ඔක්කොම ඩිලේඩ් වුණා. ඒ වගේම මට අනිත් ට්‍රේන් එක මිස් වුණා ස්ටේෂන් එකට එද්දි. ඒ නිසා ඉතින් ඔක්කොම ට්‍රේන් ටික මිස් වුණා. ඉතින් මේ තියෙන්නේ ප්‍රාග් ස්ටේෂන් එක. කවුරුත් නෑ පාන්දර මාරම සීතලයි. පෙන්නන්න වටේ ටිකක්. ඉතින් මම හැම ස්ටේෂන් එකකින්ම බ්ලොග්ස් ගෙනාවේ නැහැ, වීඩියෝස් කිසිම දෙයක් නම කරේ නැහැ. මොකද මාරම මහන්සි. ඉතින් ඊයේ උදේ ආපු පාර ඉතින් තාම මග දැන් දවස් 1:00කට ආසන්න කාලයක් යයි කියලා හිතනවා මට දැන් මේ යන විදියට. මොකද ට්‍රේන් එක ඩිලේ වුණ නිසා. ඉතින් අපි එහෙනම් ජර්මනි වලට ගිහිල්ලා හම්බෙමු. ජය.